අද අපි බලමු 2024-25 ඕලෙවල් වලට දීපු කෙටි ප්‍රශ්නයක් ගැන. මේ කෙටි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය. මේක දීලා තියෙනවා අපිට ජ්‍යාමිතියෙන් දීලා තියෙන්නේ රූපයක් දීලා තියෙනවා අපෙන් අහනවා BAE කෝණයේ විශාලත්වය අපෙන් අහන්නේ. හරි. මේක දැක්කම පුතේ පේනවා ඒකාන්තර කෝණ සමාන්තර රේඛා පේන. එතකොට ඒකාන්තර කෝණ පේන්න ඕනේ. මෙතන දැන් දැක්කම අපට පේන්නේ මේ දෙන සමාන්තරයි. AB CD සමාන්තරයි. මේක දැක්කම පේනවා AB සමාන්තරයි CD වෙලා තියෙනවා. එහෙනම් පුතේ මෙයා අංශක 40යි නම් BCD කෝණය අංශක 40යි නම් ඔයා දන්නවා. එහෙනම් මේ 40යි සමාන වෙනවා කාටද? ABC කෝණයටත් සමාන වෙන්න ඕනේ අංශක 40. හරි. මම මෙතනින් 40 දාගන්නම්. 40 දාගත්තට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ජෝඩු වලට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ කවුද? EAB කෝණය ධන 40 40 අනිත් පැත්තේ කෙනා. ඒ කියන්නේ ABC කෝණය. එයා සමාන වෙනවනේ 70ට. එහෙනම් මට ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව කවුද? EA එහෙම නැත්නම් අපිට දීලා තියෙන්නේ BAE එකව සමානයි. එයා සමානයි 70 ඍණ 40 මම මෙහෙම ලියන්නම් 40 එයා සමාන වෙනවා අංශක 30ට සමාන වෙනවා. අංශක 30ට සමාන වෙනවා. මේක තමයි අපේ අන්තිම උත්තරේ. හරි. අපි තව ගානකින් අපි හම්බෙමු. තවත් O level වල ජ්‍යාමිතිය සහ ඛණ්ඩාංග ජ්‍යාමිතිය වගේ ගානකින් අපි තව පොඩි වීඩියෝකින් අපි හම්බ වෙන හැමෝටම ජය වේවා.